අයිබෝන් පුතාලා අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ තවත් පේපර් එකක් ආන්සර් කරන විදිහ. මේක 2024 2025 බස්නාහිර පළාත තුන්වෙනි වාර විභාගයේ සිංහල මාධ්‍ය ගණිතය 8 වසර. හරි. ඉතින් මේක මම ඔයාලට උත්තර ටික කියලා දෙනවා. කොහොමද මේ උත්තර ගන්නෙ සහ මේවට ඕන කරන තියරි පාර්ට්ස් ටිකත් මම කවර් කරනවා. ඉතින් ඔයගොල්ලෝ මේක හොඳට අවධානයෙන් බලන්න. ඔයාලත් මේවා ටික කරන්න කරලා ඔයගොල්ලන්ගේ ටර්ම් ටෙස්ට් එකේ මේ එන අවසාන වාර විභාගේ උපරිම ලකුණු ලබා ගන්න try කරන්න. ඉතින් ඒක ඔයාලට උදව්වක් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලා අලුත් නම් channel එකට subscribe කරන්න, අනිත් අය suggest කරන්න යාළුවන්ට ඒගොල්ලන්ටත් උදව්වක් වෙන විදියට ඒගොල්ලන්ට share කරන්න. කමෙන්ට් එකක් දාන්න, like එකක් දාන්න. එහෙනම් අපි බලමු කොහොමද මේකට උත්තර ලියාගන්නේ කියලා. හරි. ඉතින් පුතේ මේක තමයි පේපර් එක. මම ඔයාලට හැමදාම කියනවා වගේ ඉතින් පේපර් එක ආන්සර් කරනකොට මුලින්ම කරන්න ඕනේ ඒකේ තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස්. ඒ කියන්නේ ඒකේ තියෙන උපදෙස් හරියට කියවන එකයි. ඉතින් එහෙම කියවලා උත්තර ලියන්න පටන් ගන්න ඕනේ. මුලින්ම නම පන්තිය ඒවා ඉතින් ඒ භාගාංක දන්නවනේ. ඒවා ටිකක් ලියලා ඉන්න. හරි. ඒ ඔක්කොම කරලා පේපර් එක පොඩ්ඩක් උඩින් බලලා ලේසි ප්‍රශ්නකින් පටන් ගන්න. හොඳයි. ඉස්සෙල්ලම අමාරුවෙන් කරන්න යන්න එපා. කල්පනා කරලා ඔයාලා පටන් ගන්න ඕනේ ලේසිම ප්‍රශ්න. හරි. මම දැන් මෙතන ඔයාලට මුලින් ඉඳන් කියලා දෙනවා. ඒ වුණාට ඔයාලා එහෙම එකේ ඉඳන් මුලින් ඉඳන් අකට කරන්න ඕන කියලා එහෙම කන්නේ. හරිද? ඒ වගේම කටු වැඩ කරන්න බය වෙන්න එපා. පොලයක් අරගෙන බය නැතුව හොඳට කටු වැඩ කරලා කපලා හොදලා ඒවා ඔක්කොම කරලා උත්තර ටික ගන්න. හරිද? ඉතින් දැන් අපි බලමු මෙතන 5 තියෙනවා. අපේ තියෙන එකේ පළවෙනි ප්‍රශ්නේ මේ සංඛ්‍යාවට පොදු පදේ හොයන්න තියෙන 5 11 17 23 කොහොම තියෙනවා. හරිද? ඉතින් දැන් මේක බැලුවොත් එහම අපිට ප්‍රධාන මුල් පදේ 5නේ. 5. එතකොට 5ට අපි දන්නවා මේකේ පොදු අන්තරය ගත්තොත් එහෙම මේ දෙක අතර තියෙන වෙනස 6යි. ඒතර 6ක් එකතු වෙයි තමයි යන්නේ. 6 නේද? ඒතර ධන 6. දැන් ගත්තොත් එහෙම මෙතන මුකුත් එකතු වෙලා නැහැ. මෙතන 11 අපි දැන් මේ මුල් පදේ තමයි මේව හදන්නේ. හරිද? ඉතින් බලමු මේ හැදෙන විදිය. ඒක තමයි මම ක්‍රමයේ කියලා දෙන්නයි නැත්තම් ඊළේසියම උත්තරේ නම් දාන්න පුළුවන්. මේම දැන් මේ 5 හැදෙන්නේ කොහොමද? 5 හැදෙන්නේ 5 ධන බිංදුව. මේක හැදෙන්නේ අපි මේ 11 හැදෙන්නේ 5 ධන 6. මේක හැදෙන්නේ 5 ධන 6 වැඩි කිරීම 2. 6ව 2 12ක් වෙනවා. මේ 23 හැදෙන්නේ 5 ධන 6 වැඩි කිරීම 3. 18යි 5යි එකතු වුණාමනේ. හරිද? එහෙනම් ඔයාලට පේනවා මේ 6 කියන්නේ මොකද්ද? 6 කියන්නේ 6ම තමයි යන්න ඕනේ. හරිද? 6 මොකද මේ පොදු අන්තරය 6යිනේ. ඉතින් 6ව. එහෙනම් ඔයාලට පේනවා දැන් 6 ඒවා කොච්චරක් වෙනවද? එහෙනම් 5 ධන 6ව බිංදුවයි. බිංදුව කියන්නේ 1 ඍණ 1නේ. රයිට්. 1 ඍණ 1 වැඩි කිරීම 6. එතකොට ඊළඟ 5 ධන 2 ඍණ 1 වැඩි කිරීම 6. ඊළඟ එක 5 ධන 3 ඍණ 1 වැඩි කිරීම 6. 2 කියන්නේ 3 ඍණ 1නේ. එහෙනම් මේක 5 ධන 4 ඍණ 1 වැඩි කිරීම 6. එතකොට දැන් ඔයාලට තේරෙනවා 1 2 3 4 කියලා එකක් තියෙනවා. එහෙනම් ඔය 1 2 3 4 මුල් පදයෙන් පටන් අරගෙන 1 2 3 4 වීගෙන යනවා නම් එයාට අපි කියන්නේ n. එයා තමයි n. හරිද? දැන් මේ පහ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ tn කියන එක එන්නේ මේ මෙතනින් එන පහ. පහ හැමතිස්සෙම හැම එකම තියෙන හින්දා අපි පහ වෙනස් වෙන්නේ නැහැ. පහ නියතයි. හරිද? ඊළඟට අර 6ත් නියතයි. 6 වෙනස් වෙන්නේ නැහැ. මොකද වෙනස් වෙගෙන යන්නේ n විතරයි වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් මෙතන අපිට tn කියන්නේ n වෙනි පදේ සමානයි 5 ධන 4 කියන්නේ දැන් මෙතන n. n ඍණ 1 වාරයක් 6. හරිද? අපිට ඕන මේක තව සුළු කරන්න පුළුවන්. 5 ධන 6 වරක් 6 n වලින් වැඩි වුණාම 6යි n ඍණ 6 1 වෙන් වැඩි වුණාම 6 ඍණ 6. හරිද? එහෙනම් ඔයාලට මෙතන 5 ඍණ 6 කියන්නේ ඍණ 1යි. එහෙනම් 6යි n ඍණ 1. මොක තමයි පොදු පදය කියලා එන්නේ. එහෙනම් අපි මේක හැදුවට පස්සේ මේක නිකන් දාලා බලන්න. හරිද? දැන් බලන්න n ට 1 දැම්මොත් එimhe 6 වරක් 6යි. 6 එකක් ගියාම 5යි. 1 දාපුවම n ට 1 දාපුවම පළවෙනි පදේ එන්නේ. n ට 2 දාලා බලමු. 6 වරක් 2 12යි. 12 එකක් ගියාම 11යි. හරි. n ට 3 දාලා බලමු. 6 වරක් 3 18යි. 18 එකක් ගියාම 17යි. එහෙනම් හරිනේ. එහෙනම් අපි හොයාගෙන තියෙන පොදු පදේ හරි. ඉතින් දැන් මේ ඔක්කොම ටික මෙතන කරන්න බෑනේ. මෙතන කරන්න ඉඩ නැහැ. ඒ නිසා කරුණා කරලා බය නැතුව රෆ් කටු වැඩ කොලයක් කරන් ඒව කරන්න. හරිද? කරලා උත්තරේ මෙතනින් දාන්න. කරලා ඔයාලා පේපර් එක අමුණලා දෙනකොට කටු වැඩ කොලෙත් අමුණලම දෙන්න.
හරි. ඊළඟ මේ බෝතලයක් තුල පාට පැන්සල් 9ක් ඇති. ඉන් 3ක් රතු. රතු එහෙනම් රතු 3යි. මෙහෙම කියද්දිම ලියා ගන්න. දෙකක් කොළ. එතකොට කොළ 2යි රතු 3යි අනෙත්ත නිල් පාට. 9ක් තියෙනවා නම් ඉතින් තව 4ක් තියෙන්න බෑ නිල් පාට. ඔක්කොම එතකොට 9 වෙන්නේ නිල්. හරි. දැන් නිල් පාටද දැන් ඔක්කොම 9ක් තියෙනවා. 3ක් රතු 2ක් කොළ. එහෙමනයි 2 3යි 2 3 5යිනේ. තව 4ක් තියෙනවා. එතකොට ඉතුරු 4 නිල්. දැන් වෙන්නේ මොකද බෝතලේ අහඹ ලෙස ඉවතර ගන්නා පැන්සල නිල් පාටීමේ සම්භාවිතා. එහෙනම් වෙන්න පුළුවන් දේවල් ගන්න පුළුවන් එක. ඒතර නිල් පාටේ 4ක් තියෙනවා. ඔක්කොම 9ක් තියෙනවා. එහෙනම් 9න් 4යි. නිල් පාට එකක් වීමේ සම්භාවිතාවය එන්නේ 9න් 4යි. හරි. ඊළඟට මේක සුළු ගන්න තියෙනවා ඍණ 5යි වැඩි කිරීම 2යි කේ. ඒක ඍණ 5යි කේ අපි ඍණ ලකුණු පොඩ්ඩක් තියලා අපි ඉලක්කම් දෙක බලමු. 5 වරක් 2 10යිනේ. 10යි k වරක් k කියන්නේ k වර්ගය. හරිද? එතකොට මේක ඍණයි ධනයි ගුණ වුණාම උත්තරේ ඍණ. හරිද? එහෙනම් ඍණ 10යි k වර්ගය. ඉස්තන සම්පූර්ණ කරන්න දෙනවා 2යි p. දැන් මෙහෙමනේ වල තියෙන්නේ 2යි p ධන 4යි p q සමානයි 2යි p මෙහෙම තියෙනවා. මෙහෙම නම් ඉතින් 2යි p එන්න නම් මෙතන තියෙනවා 1. හරි. 2යි p වැඩි කිරීම 1 කියන්නේ 2යි p නේ. මොකද දැන් මේක වැඩි කරලා ගත්තාම ආපහු තිබ්බ එකම එන්න ඕන. ධන 2යි p කීයෙන් වැඩි වුණාමද 4යි p q වෙන්නේ. 2යි q වලින් වැඩි වෙනවා. හරි. ඒතකොට දෙවරක් 2 4යි p වැඩි කිරීම q. එහෙනම් 4යි p q වෙනවා. එහෙනම් මේ විදිහට තමයි හිස්තැන එන්න ඕනේ. එහෙනම් මෙතෙන්ට එකක් ඇත්තට මේක තියෙන හින්දා හරිම ලේසියි. එහෙනම් 2යි q කියන එක මෙතන දැම්ම නම් වැඩේ ඕනේ. හරි. ඊළඟට බලන්න හතරවෙනි එක දී ඇති රූපේ පරිමිතිය 36 සෙන්ටිමීටර වේ. එහි අගය කීයද? ඒක 36 හැදෙන්නේ කොහොමද? මේ 10 එකතු කිරීම අර පහේව දෙකක් එනවා. එතනත් ආයේ එතකොට පහේව දෙකක් කියයි තාය 10යි. ආයේ 10 එකතු කිරීම අර 2යි a වලින් තමයි 36 එන්නේ. ඉතින් මෙතන පොඩි සමීකරණයක් හැදෙන්නේ. ඒතර 20 ධන 2යි a සමානයි 36. ඒතර මේ දෙපැත්තෙම 20ක් අඩු කරලා දාමු. මේ පැත්තේ 20 අඩු කරලා දාපුවම වම් පැත්තේ 20 අඩු කරලා දාම 20 නැති වෙලා යනවා. එතකොට 36න් 20 අඩු කරලා දාපුවාම 16 වෙනවා. එහෙනම් 2යි a කියලා කියන්නේ 16. හරි. එහෙනම් මේ දෙපැත්තම අපි දෙකෙන් බෙදනවා. දෙක නැති කරන්න. ඒතකොට a කියන්නේ එතකොට 8යි කියලා එනවා. තේරුණාද? right? right. එහෙනම් ඔන්න ඔහොමයි මේ උත්තරේ හොයාගන්න. ඉතින් ඇත්තටම මේක 8යි සෙන්ටිමීටර කියලා දාන්න ඕනේ. මොකද මේ පරිමිතිය සෙන්ටිමීටරනේ. එහෙනම් තමයි ලකුණු ඔක්කොම ටික හම්බෙන්නේ. සංඛ්‍යා රේඛාව මත නිරූපණය කරද්දී අසමානතාව වීජ්‍ය අසමානතාවයකින් දක්වනවා. ඒ වීජ්‍ය අසමානතාවයකින් කියලා අපි දැන් x ගත්තොත් එහෙම x මොකද වෙන්නේ? ඍණයකට වඩා විශාලයි. විශාලයි මෙන්න මේ ඩොට් එක පාට කරලා තියෙනවා නේද? සමානයිත් වෙන්න පුළුවන්. එහෙනම් සමානයි හෝ විශාලයි ඍණයකට වඩා සාමයක් කුඩයි. ඇත්තටම අපිට මෙහෙමයි දාන්න වෙන්නේ x විශාලයිනේ. right මෙහෙම x විශාලයි. විශාලයි හෝ සමානයි ඍණයකට. හරිද? මෙන්න මෙහෙමයි. එහෙනම් x විශාලයි. ඍණයකට වඩා x විශාලයි. හෝ සමානයි. මොකද මේ බෝලේ පාට කරලා දෙනවා. හැබැයි කුඩයි ධන දෙකට වඩා. ඔන්න ඔයයි අසමානතාවය. ඔහොම ලිව්වනම් වැඩේ හරි. හරි. හේතු වලද ඍණ තුන ලැබෙන්නේ පහත කුමන අවස්ථාවේ? ඇත්තට මේකේ ඍණනේ. එතකොට මේක සමානයි ඍණ 2 ඍණ 5 කියලා එන්නේ. මොකද ධනයි ඍණයි ගුණ කරාම ඍණයි. හරිද? මේක උත්තරේ ඍණ 7යි. එන එක හරියන්නේ. මෙතන ඍණ 12 ධන 3. බෙදීම 3. ඒතකොට 12 3ෙන් බෙදපුවම කොහොමද 4නේ එන්නේ. එහෙනම් මෙතන ඍණ 4 වෙන එක හරියන්නේ. ඉතින් මේක බලමු. ඍණ 4 එතන ධන 4 එන්නේ. මේ ධනයි ධන මෙතන ධන නම් ධන ගුණ කිරීම ධනමයි. හරි ධන 4 ඍණ ගුණ කිරීම ධන වෙන්නේ ඍණ 7. එහෙනම් ඍණ 7යි ධන 4 ඍණ 7යි කියන්නේ ඍණ 3යි. එහෙනම් මේකෙන් තමයි උත්තරේ එන්නේ. ඔයාලට මෙන්න මේක highlight කරලා underline කරලා මේක ටික ඉරක් ගහලා තිබ්බා නම් ඒත් හරි. හදන්න කියලා නැහැනේ. මේ ඔක්කොම හදන්න කියලා නැහැ. ඉතින් හදන්න දුවන්න තමයි.
ඉතින් ඔයාලට මෙහෙම මේක අන්ඩර්ලයින් කරන්න උත්තරේට ඔයාලට ලකුණු හම්බෙයි. සවිදි ටෙස්ලා කරන සඳහා යොදාගතයි බහුවස්ත්‍ර දෙකක් ගන්නවා. ඉතින් ඒක ගොඩක් තියෙනවා සවිදි බහුවස්ත්‍ර ඔයාලට ගන්න පුළුවන්. සවිදි ෂඩස්ත්‍රය සහ සමපාද ත්‍රිකෝණය. ඔයාලට ගන්න පුළුවන් ඕනනම් පිළිගන්න පුළුවන් සමචතුරස්‍රය. දැන් මොකද්ද මේකේ ඔයාලා දන්නවනේ මේකේ තියෙන මේවැක තමයි මෙන්න මේව කොහේ හරි තැනක ශීර්ෂයකදී මේව හම්බ වෙනවා. මේ හම්බෙද්දි මේ එකම බහුවස්ත්‍රයනේ. එතකොට මේවා මේ තුනේ මේ තුනට බෙදෙන්න ඕන මෙතන දැන් 3යිනේ තියෙන්නේ 3ක් තියෙනවා නම් මේ තුනට බෙදෙන්න ඕන 360. ඒතර ඇත්තටම සවිදි ෂඩස්ත්‍රයක අංශක 120යින් තියෙන්නේ. ඒතර අංශක 120 360 120ෙන් බෙදන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලට මේක 3යි කියලා එනවා. එහෙනම් හරි. සමචතුරස්‍රයට අංශක 90යිනේ ඇතුලේ කෝණේ. එතකොට මේක 90ෙන් බෙදන්නත් පුළුවන්. එතකොට 4යි. ඊළඟට සමපාද ත්‍රිකෝණයක අංශක 60යිනේ. එතකොට මෙතන එනවා 6 කියලා. ඒ වගේ 360 බෙදෙන්න ඕනේ මේ අභ්‍යන්තර කෝණයකින්. මේ තියෙන සවිදි ෂඩස්ත්‍රයේ අභ්‍යන්තර කෝණයේ අගෙන් 360 හරියටම බෙදෙන්න ඕනේ. ඒක බෙදෙන්නේ නැති එකක් ගත්තොත් අපිට මෙහෙම සවිදි මේ ටෙස්ලාකරණයක් හදන්න බෑ. හරි. දැන් දියත් රූපේ තොරතුරු අනුව ABC යගේ ABC බලන්න ABC කියන්නේ මේකනේ. ABC. ඒතර මේක අපිට කියන්න පුළුවන් දැන් මෙන්න මේ කෝණේ ගත්ත 180යිනේ මෙතනම 125ක් තියෙනවා. ඒ කියන්නේ ABC සමාන වෙනවා 180ෙන් 125ක් අඩු කරාම වෙන අගයට. හරි. එහෙනම් ඔයාලට මෙතන එන්නේ 55යි. අංශක 55ක් කියලා කියන්න පුළුවන්. හරි. ADC යගේ ඉතින් මේක 55යි එක 130යි මේක 90යි. එහෙනම් චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතු වෙන්නේ 360යිනේ. එහෙනම් 360 සමානයි අපි මෙතෙන් දාගමු x කියලා. මේ x ධන මෙතන කෝණය අපි දාමු මෙතන 90යි ධන 130 ධන අපි හොයාගත්ත 55. ඉතින් ඔය ටික එකතු කරලා බලන්න. එහෙනම් 360 සමානයි අපි මේ ටික එකතු කරමු 90 130 55. මේක එකතු කරාම මෙතනින් 5යි 9 3 12යි 12යි 5යි 17යි මේක 275. එහෙනම් x ධන 275. ඉතින් දෙපැත්තෙම 275 අඩු කරලා දාමු. එතකොට x එනවා x සමානයි 360 නුත් 275ක් අඩු කරනවා මේ පැත්තෙනුත් 275ක් අඩු කරනවා. එතකොට x එන්නේ 360 ඍණ 275යි කියලා. හරි. එහෙනම් අපි අඩු කරමු 360 ඍණ 275. එතකොට මෙතන 10න් පහක් ගියාම 5යි මෙතන 5යිනේ. එතකොට මෙතෙන් ගත්ත 15න් 7ක් ගියාම 8යි. හරි. අංශක 85යි. හරි නේද? දෙකෙන් දෙකක් ගියාම බිඳුවයි. ඔන්න ඔහොම තමයි. උන් දාගත්තා නම් හරි. හරි. මේ එකට 50000 පරිමාණයට අදලා සිටියමක නගර දෙකක් අතර දුර සෙන්ටිමීටර 10කින් දැක්වේ. නගර දෙක අතර සැබෑ දුර දැන් ඔය දන්නවනේ 1යි නම් 1යි සෙන්ටිමීටර වලින් පෙන්වන්නේ. එතකොට 50000යි සෙන්ටිමීටර. එතකොට මේක 10යි සෙන්ටිමීටර උනේ කොහොමද? එහෙනම් මේක 10න් ගුණ වුණානේ. හරිද? එහෙනම් මේකත් 10න් ගුණ වෙන්න ඕනේ. එතකොට ඔයාලට එන්නේ 500000යි කියලා. හරි. හැබැයි මේක සෙන්ටිමීටර. හරිද? ඉතින් කිලෝමීටර වලින් හොයන්න ඕනේ. හරි. දැන් අපි බලමු මේ 500000 සෙන්ටිමීටර මීටර කරනවා නම් 100ෙන් බෙදන්න බෑ. බෙදමු 100ෙන් මීටර. එතකොට මේ බිංදු දෙකට මේ බිංදු දෙකට 5000යි. එහෙනම් 5000යි මීටර. ඉතින් 5000යි මීටර කියනවා දන්නවා 5යි කිලෝමීටර කියලා. එහෙනම් කිලෝමීටර 5. හරි. මොකද 5000 1000න් බෙදපුවාම 5. මොකද කිලෝමීටරයට මීටර 1000යිනේ. ඊළඟට වඩා ප්‍රථමක සාධක වලින් 196 වර්ග මූලය හොයන්න තියෙනවා. ඉතින් අපි බලමු 196 පිට ගන්න පුළුවන්.
අපි 190 බෙදාගෙන යන ප්‍රථම සාධක හොයන්න ඉතින් දෙකෙන් බෙදුවා 19ට දෙක ඒවා 9යි 18යි නේ කියන්නේ 16ට දෙක ඒවා 8යි හරි ආයෙ දෙකෙන් බෙදුවා 90ට දෙකේ ඒවා 4යි 18ට දෙක ඒවා 9යි 49යි දෙකෙන් බෑ තුනෙන් බෑ 4 දෙකෙන් බෑ දැන් තුනෙන් උත් බෑනේ තුනෙන් බෙදෙන්නේ නැහැ එතකොට පහෙන් බෙදෙන්නේ නැහැ ඊළඟ 7ෙන් දෙනවා 7ට 7 49ට 7යි ආය 7ෙන් බෙදුවා 1යි එහෙනම් දැන් ඔයාලට තේරෙනවා මේක 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 7 වැඩි කිරීම 7 තමයි 196 වෙන්නේ එහෙනම් ඔයාලට 196 සමානයි 2 අපි මෙතන අපිට මේක ගන්න පුළුවන් මම මේක ලීස් ක්‍රමයකට හදන්නම් දැන් 2 දෙකකුත් තියෙනවා 7 දෙකකුත් තියෙනවානේ එතකොට අපිට මේක පේනවා 2 වැඩි කිරීම 7 ආය වැඩි කිරීම 2 වැඩි කිරීම 7 කියලා ගන්න පුළුවන් නේද එහෙනම් මේක අපිට පේනවා සමාන 14 වැඩි කිරීම 14 ඒ කියන්නේ 14 වර්ගය හරි 14 වර්ගය එහෙනම් අපි 196 වර්ගමූලය දැම්මා 14 වර්ගයට වර්ගමූලය දැම්මා කියලා කියන්නේ එතකොට මේක උත්තරේ 14 හරි 14 වර්ගයේ වර්ගමූලය කියන්නේ 14 හරි එහෙනම් ඔයාලට මේකේ උත්තරේ වෙන්නේ 14යි වර්ගමූල 196 කියන්නේ 14 මම දැම්ම නම් හරි පහත ප්‍රකාශන හොඳින් කියවා හරිනම් හරි නිවැරදි නම් හරි ලකුණු වැරදි නම් මේ වැරදි පත්‍රයේ දාන්න කියලා තියෙනවා. ද්විපාර්ශ්ව සමමිතිය නැති තල රූප වලට ප්‍රමුඛ සමමිතිය තිබිය හැකි. ද්විපාර්ශ්ව සමමිතිය නැති තල රූප වලට ප්‍රමුඛ සමමිතිය තියෙන්න පුළුවන්. ඒක හරි. දැන් උදාහරණයක් ඒවා හිතන්න මේ වගේ එකක් ඊගොම මෙන්න මේ රූපයක් මේ වගේ ඒසිකක් දාන්නකෝ වෙනිය හිතන්නකෝ මේ වගේ මෙහෙම තියෙනවා ඔය දැන් මේක කරකවන්න පුළුවන් කරකවල ඒ මතම වටන්න පුළුවන් දැන් මේකන් අපි ප්‍රතිරෝධයක් වගේ කියන්නේ මේ පැත්තට ඇලෙච්ච ප්‍රතිරෝධයක් වගේ නිකන් කියත්තක් වගේ හිතු අර රවුම් කීත වගේ ඒ විදිහට එනවනේ දැන් ඊළඟට අපි මේ ගත්තොත් මෙහෙම සමාන්තර රාශිය ගත්තොත් මේකේ ද්විපාර්ශ්වික සමමිතියක් නැහැ නමුත් කරකවල සෙට් කරන්න පුළුවන් බ්‍රහ්ම සමමිතියක් තියෙනවා. ඒ කියන්නේ මේ උත්තරේ හරි. රොම්බස් එක බ්‍රහ්ම සමමිති ගණන 4 වෙයි. රොම්බස් එක ගත්තොත් රොම්බස් එක මෙන්න ගත්තොත් රොම්බස් එක මේ වගේ ගන්න. නෑ මේකේ බ්‍රහ්ම සමමිතිය 4 වෙන්නේ නෑ. මේක පිට කරකවල ගත්තාම දෙපාරයි සෙට් වෙන්නේ. ඒතර මේක වැරදි. හරි. මේක හරි මේක වැරදි. BC ස්ථානවල ඇති Aහි PDම දැක්වෙන උපකරණ තියෙනවා. BCට Aහි දිශාව. BCට බලපුවම Aහි දිශාව තියෙන්නේ උතුරේ ඉඳන් 42ක් නැගෙනහිර. හරිම ලේසි නේද? CCට Aහි දිශාව. CCට A. ඒකට මේක ලියන්න පුළුවන්. මේක 30යි නම් මේක 60යිනේ. මොකද මේ දෙක 90 ඉඳන්. ඒක උතුරේ ඉඳන් බස්නාහිරට කීයද 60 මේ අතර මෙහෙම වලින් උතුරේ ඉඳන් 60ක් බස්නාහිර කොහොම ලිව්වනම් හරි මේකෙන්නේ උතුරේ ඉඳන් 42ක් නැගෙනහිර ආන්සර් කියලා දාන්නත් ඕනේ හරි බලමු මේක ඉස්සෙල්ලා තියෙනවාට p බෙදීම 4 ඍණ සමාන 2 එතකොට ඔයාලට මේක දෙපැත්තෙන්ම මේ ඍණ 3 නැති කියලා දාන්න පුළුවන්. ධන 3ක් දැම්ම නම් හරියන්නේ. p බෙදීම 4 ඍණ 3 ධන 3 සමානයි 2 ධන 3. දෙපැත්තටම ධන 3 දාන්න ඕනේ. සමීකරණය නම් දෙපැත්තටම එකම දේ කරන්න ඕනේ. ඒතර මේ ධන 3ට මේ ධන 3 නැති වෙනවා. p බෙදීම 4 සමානයි 5 කියලා එනවා. දැන් මේ 4 නැති කරන්න දෙපැත්තම 4ෙන් ගුණ කරනවා. එතකොට මේ 4 මේ කපලා යනවනේ. p සමානයි එහෙනම් 20යි. 5 4 20. හරි. ඔන්න ඔහොමයි. හරි ලේසිනේ. ඊළඟට 14 වෙනි එක ගත්තොත් 5 බෙදීම 1 බෙදීම 4. මේ බෙදන්න තිබ්බොත් අපි දන්නවනේ උඩයට මාරු කරලා ගුණ කරන්නයි තියෙන්නේ.
පහ බෙදීම 1/4 කියන්නේ දැන් මේ 1/4 වෙනස් කරන්න ඕනේ. 5 වැඩි කිරීම 4 යට 1. එහෙනම් උත්තරේ එන්නේ 5 4 20යි. එකෙන් බෙදුවා කියලා මොකුත් වෙනසක් වෙන්නේ නැහනේ. එහෙනම් උත්තරේ 20යි. හරිද? හරි. ඍණ 3 කාල කලාපයේ වෙලා සඳුදා දිනක 8:30 වන විට ධන 2 කාල කලාපයේ පීටි ග්‍රීසි ඇතැන්ස් නගරයේ වෙලාව සොයන්න. දැන් අපිට මේක නිකන් සංඛ්‍යා රේඛාවක් වගේ ඇඳ ගන්න පුළුවන්. මේක බිඳුව කියලා කියමු. දැන් ඍණ 2 කාල කලාපයේ බලමු. ඍණ 3 මෙන්න ඔන්න ඍණ 3 තියෙනවා. ඒකේ වෙලාව කීයද? ඍණ 1 ඍණ 2 කොහොම ගත්ත ඍණ 3 ඍණ 3 කාල කලාපයේ දැන් මෙන්න 8ක් තියෙනවා. 8:30යි සඳුදා. දැන් අපිට තියෙනවා ධන 2 1 2 මෙන්න මේකේ තියෙන මේකේ වෙලාවනේ හොයන්න කියන්නේ. ඒතර අපි ධන 2 පැත්තට යනකොට මොකද වෙන්න ඕනේ? වෙලාවල් එකතු වෙන්න ඕනේ. එහෙනම් මෙතෙන් ගියා 1යි 2යි 3යි 4යි 5යි පැය 5ක් එකතු වෙන්න ඕනේ නේද? එහෙනම් සමුදා මේ උදේ 8යි තියෙන්නේ නේද? එහෙනම් 8යි 30ට 1යි 2යි 3යි 4යි 5ක් එකතු වුණා කීයද? 8යි 30 ධන 5යි මෙහෙම පැය 5ක් එකතු වෙන්න ඕනේ. එහෙනම් 8යි 5යි 13. 13යි කියලා 13යි එතන 13යි 30. හරිද? සමුදාම තමයි. සමුදා 13යි 30 කියන එක තමයි එන්නේ. හරි. මොකද ධන කලාපේනේ. හරි. මොන විදියට ඔයාලට මේ වගේ වෙලාව පිළිබඳ ප්‍රශ්නයක් ආවොත් කෙලින් සංඛ්‍යා රේඛාවකින් දාගන්න. සංඛ්‍යා රේඛාව දාගත්තාම වැඩේ හොඳටම මේක හරියාකාරව කරන්න. මේක ඉස්තෙන් පුරාණ තියෙන වෘත්තයේ ජායකී සහ චාප කොටසේ මායින් වූ වෘත්ත කොටසක් කොටස් ලෙස හඳුන්වන්නේ. ජායකී සහ ඒ කියන්නේ මේවා එක. ජායකී සහ චාප කොටස මේකට කියන්නේ වෘත්ත ඛණ්ඩය. හරිද? වෘත්ත ඛණ්ඩයක් ලෙස හැඳින්වෙනවා. දී ඇති රූපේ කේන්ද්‍රීය ඛණ්ඩයක් කියලා අඳුරගන්න. කේන්ද්‍රීය ඛණ්ඩයක් කියන්නේ කේන්ද්‍රීය අරයන් දෙකකින් සහ චාප කොටසකින් මේ මායිම් වෙච්ච කොටසකට කේන්ද්‍රය ඉඳන් එන්නේ. මේක තමයි කේන්ද්‍රීය ඛණ්ඩය. හරි. කොහොම නැන්දනම් හරි. මේක 17 බලමු. පන්තියේ මුළු සිසුන් ගණන 40කින් 22ක් ගෑනු ළමයි වේ. පිරිමි ළමයි ගන්න මුළු සිසුන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. එතකොට 40ක් කියනවා 22ක් ගෑනු ළමයිනේ. එතකොට පිරිමි ළමයි ගන්න තමයි බලන්න. 22යි නම් ගෑනු ළමයි පිරිමි ළමයි අපි දැන් පිරිමි ළමයි ගන්න හොයමු. ඒ කියන්නේ 40 අඩු කිරීම 22නේ. ඒ කියන්නේ මෙතන 8යි 18 නේද? 18 එහෙනම් 18 මුළු සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස 40 නේ මෙතෙන්ට එන්නේ. 40 වැඩි කරනම මේක වැඩි කරනවා 100 ප්‍රතිශතයක් හැටියට එනවා. මේ බිඳුවට මේ බිඳුව කපන්න පුළුවන්. එතකොට අපිට තව මොනවද මේ 180 දාලා 4ෙන් බෙදන්නත් පුළුවන්. එහෙම කරමු. 180 බෙදීම 4යි. එතකොට එන්නේ 18 වැඩි කිරීම 180යි. 182න් බෙදුවා 90යි. 10 දෙක 45. එනවා 145. 145 පිරිමි ළමයි. හරි. එතකොට ගෑනු ළමයි කීයද? 155යි. හොඳේ. මොකද 45 55 දුන්නානේ 100 එන්නේ. දෙගොල්ලම එකතු කරාම 100ට 100 වෙන්න බෑ. නේද? ඒක පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න. හරි. 18 දී ඇති රූපේ තොරතුරු වගේ එක් සගේ හොයන්න. ඉතින් ඔයාලා දන්නවනේ මේ අපි ගාමු. හරි. ඉතින් මෙන්න 130යි කියන්නේ මෙතන මේකත් 130යිමනේ. නේද? මොකද මේක මේ ප්‍රතිමුඛ කෝණනේ. එහෙනම් මේ 130යි ධන x ධන x කියන්නේ 2x නේ. ඉතින් මේ ටික එකතු වුණාම 180 හැදෙනවා. මොකද අභ්‍යන්තර කෝණ වල එකතුව අංශ 180යිනේ. ඒක දෙපැත්තෙම 130ක් අඩු කරලා දානවා. එතකොට 130 ධන 2x ඍණ a130 සමානයි 180 අඩු කිරීම 130 නේද? දැන් මේ 130ට මේ 130 ගාම බිඳුවයිනේ. එතකොට 2x එනවා 50යි කියලා. හරි. එහෙනම් ඔයාලට කරන්න දෙන්නේ මේක දෙකෙන් බෙදුවා මේක දෙකෙන් බෙදුවා. ඒතර x සමානයි 25යි කියලා. හරි. ඔන්න ඔයයි තියෙන්නේ. හරි. පොඩි සමීකරණයක් තියෙනවා. ඊළඟට මේ 19 බලමු. A සමාන ඍණ 1 25 වෙනි බලය B සමාන 2 3 වෙනි බලය C සමාන ඍණ 1 10 වෙනි බලය. right. එහෙනම් A කියන්නේ
දැන් අපි බලමු මෙතන ලොකු කුඩා කියලා පෙන්වන්න තියෙන්නේ. ඒතර ඒ කියන්නේ කීයද කියලා බලමුකෝ. ඍණ එකේ 25 වෙනි බලය කියන්නේ ඍණ එකයි. මොකද ඔත්තේ බලයන් නම් ඍණ ඉන්නේ. ඍණ එකේ බලවල ඔත්තේ බලයන් නම් ඍණ. හරි. ඉරට්ටේ බලයන් නම් ධන. ඒකට B කියන්නේ දෙකේ තුන. 8 නේ කෙලින් දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8 දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක. C කියලා කියන්නේ ඍණ එකේ 10 වෙනි බලය කියන්නේ ධන එක. එහෙනම් දැන් ඔයාලට පේනවා A කියන්නේ ඍණ එකයි B කියන්නේ 8යි. එහෙනම් B ලොකුයි A ලොකුයි. හරි. මේ මෙතන B ලොකුයි. B කියන්නේ 8යි. හරි. ඒතර C කියන්නේ 1යි A කියන්නේ ඍණ 1යි. එතකොට C ලොකුයි. එක ලොකුයි ඍණ 1කට වඩා ධන 1 ලොකුයි. හරි. එහෙනම් අන්තිම එක ශිෂ්‍යයෙක් පොතක් නිර්මාණය කිරීම සඳහා සතියක් තුළ එක් දිනවල යෙදුණු කාලය මිනිත්තු වලින් 5 දක්වන දත්තවල මධ්‍යස්ථය හොයනවා දන්නවනේ දත්ත ටික ඔක්කොම ආරෝහණ පිළිවෙලට දාන්න ඕනේ හදලා මැද තියෙන එකේ ගන්නවා. ඒක තමයි මධ්‍යස්ථය. දැන් මෙතන පොඩි මේක බලමු 30 35 38 40 මේක ආරෝහණ පිළිවෙලට දීලාම තියෙනවා. ඉතින් වැඩි ලේසියෙන් තව 1 2 3 4 5 6 7ක් තියෙන. එහෙනම් මැද එකතු කරගෙන තවත් ලේසි. ඔත්තේ ගන්න ඉතින් මේ මධ්‍යස්ථයනේ 42. හරි බලන්න. ඒක හරිම ලේසි. ඉතින් මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. ඉතින් අපි ආයේ මේකේ දෙවෙනි පාර්ට් එකත් කරමු. ඔයගොල්ලෝ ඒක අවුල් නම් ඉක්මනට කමෙන්ට් එකක් දාන්න. අනිත් අයත් එක්ක ෂෙයා කරන්න. ඉතින් එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. එතකන් ආයිබෝන්.